කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මගේ වීඩියෝස් ගොඩක් ආදරෙන් බලන ඔයාලා වෙනුවෙන් තමයි මේ ලස්සන හවස් වරුව මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මයි පුතයි ගොඩක් ආසයි මේ වගේ දේවල් කරන්න. ඉතින් මාසෙට සැරයක් නිවාඩු වෙන හස්බන්ඩ් එක්ක මේ විදිහේ පුංචි රෝන්දයක් දාන්න මයි පුතයි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා. මේ නම් වෙලාව හවස 4ට 5ට විතර. ඉතින් චුට්ටක් වැහිබර ගතියකුත් තිබුණා. අපි තුන්දෙනාම හොඳ විශ් එකක් එහෙම දාගෙන දැන් මේ යන්නේ අපි ආස කරන රසම රස කෑමක් කන්න මං ආසම කරන අලුත් ප්ලේස් එකකට. ඉතින් ඔයාලා නම් මේ තැන දන්නවත් ඇති. මේ අහල පහල ඉන්න අය එතෙන්ට ගිහිල්ලා කෑමවල රස බලපු අයත් ඇති. ඉතින් මේ යන්නේ මං ටික දවසක ඉඳන් යන්න ආසාවෙන් හිටපු ලස්සන ගමනක්. ඉතින් හස්බන්ඩ් එනකම්ම තමයි බලාගෙන හිටියේ මෙතෙන්ට අනිවාර්යෙන්ම යනවා කියලා. එක දවසක් එතෙන්ට ගිහිල්ලත් ගොඩක් රෑ වුණ නිසා මට එතනින් මොනවත් කන්න බැරි වුණා. ඉතින් ඒ නිසා හිතුවා අනිවාර්යෙන්ම ආයෙ දවසක යන්න ඕනේ කියලා. ඉතින් මේ ආවේ යෙලෝ ෆුඩ් හට් එකට. මං දන්නේ ඔයාලා මෙතෙන්ට ගිහින් තියනවද නැද්ද? මෙතන තියෙන කෑමවල රස බලලා තියෙනවද නැද්ද කියලා. මට ලොකු ආසාවක් තිබුණා මේ යෙලෝ ෆුඩ් හට් එකෙන් කෑම කන්න. ඉතින් ඒ ආසාවට තමයි මං හස්බන්ඩ් එක්කම පුතත් එක්ක කරගෙනම මේ ආවේ ඉතින්. යෙලෝ ෆුඩ් හට් නෙමෙයි යෙලෝ ගර්ල් ෆුඩ් හට් එකේ. ඉතින් සෝරි නම වැරදුනාට. ආයෙ පාරක් කියන්නම් යෙලෝ ගර්ල් ෆුඩ් හට් එකේ. ඉතින් හරිම ලස්සන තැනක්. මම හිතන්නේ මේ මට අහල පහල තියෙන හරි ලස්සන තැනක්. එක එක ඇහැ යවන විදිහේ හරි ආස කරන තැන් කිහිපයක් මෙතන තියෙනවා. දැන් චූටි බබාලට අපිට අර ඒකාකාරීව නැතුව චූටි බබාලත් එක්ක එහෙම මේ වගේ තැනකට ගියාම අමාරුයිනේ එයාලගේ අර හිත වෙනස් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් එයාලා ලොකු උත්සාහයක් දරලා තියෙනවා චූටි දේවල් පුංචි පැටව් වෙනුවෙන් කරන්න. ඉතින් මෙයාට නම් ලස්සන චෙයා එකක් හම්බුණා. කෑම වල රස බලන්න එයාට ඉඳ ගන්න පහසු විදිහේ. ඉතින් අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් වෙලා. ඉතින් අපි කන්න මොනවද කියලා තීරණය කරලා ඒවත් ඕඩර් කරලා මම මෙතන ලස්සන චුට්ටක් බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලත් මෙතෙන්ට එන්න ආසයිද කියලා කියන්නකෝ. එහෙම ආසයි නම් කියන්න. මං අනිවාර්යයෙන්ම ප්ලේස් එක තියෙන තැන හරියටම ඔයාලට බලලා කියන්නම්. කියන්නකෝ ඉතින් ඔයාලට කොහොමද කියලා. ඔයාලා කොහොමද මේ දවස්වල ගත කරන්නේ කියලා. ඉතින් මේ නම් අවුරුද්දට කලින් ගොඩක් කලින් මට දවස මතක නැහැ. කොහොම හරි අවුරුද්දට කලින් ගියපු හවස් වරුවක් තමයි ඔයාලා මේ බලන්නේ. ඉතින් අපි රසම රස මික්ස් රයිස් එකක් ඕඩර් කරා. ඒත් එක්කම පුතාට කන්න අල චිප්ස් ඕඩර් කරා. ඉතින් මේ වෙලාවේ ඉස්සෙල්ලාම මේකේ රස බලන්නේ අපේ පුතා. ඇත්තටම එයා නම් කිව්වේ ගොඩක් රසයි අම්මි කියලා. එයා ගොඩක් රසයි වගේ රසයි කිව්ව විදිහටම ගොඩක් කෑවා වෙනදටත් වඩා. ඉතින් ওই විදිහට තමයි එයා කන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලගේ ලයිෆ් එකෙත් මේ විදිහේ දවසක් අනිවාර්යෙන් වෙන් කරගන්න. මාසෙට දවස් කිහිපයක් හරි කමක් නැහැ. මේ විදිහට ඩේ අවුට් එකක් යන්න එළියට. තමන්ගේ පුංචි පැටවු එක්කන්, ගෙදර අය එක්කන්, හස්බන්ඩ් එක්කන් එහෙම දවසක් දාගෙන ඒ කාලේ ඒ පැය දෙක තුන ගත කරනකොට දැනෙන නිදහස මං හිතන්නේ වචන වලට සමාන කරන්න පුළුවන් වෙයි කියලා. මම නම් ඇත්තට මේක විඳින්න ගොඩක් ආස කෙනෙක්. එහෙම නිදහසට ඔය විදිහට එළියට යන්න පුතත් එක්ක ටිකක් ඔය විදිහට නිදහසේ කාලය ගත කරන්න මං ගොඩාක් ආස කෙනෙක්. ඉතින් අපේ පුතාට නම් හොඳ යාළුවෙක් හම්බ වුණා. මේ ඉන්නේ මෙතන අයිතිකාරයා. ඉතින් මේ අක්කගේ තමයි මේ යෙලෝ ගර්ල් ෆුඩ් හට් එක. ඉතින් ඇත්තට මෙයා හරිම ගොඩක් හොඳ කෙනෙක්. ඕනම කෙනෙක් එක මං හිතනවා ශෝධශීලීව කතා කරනවා වෙන්න ඕන කියලා. ඇත්තට මෙයා ගොඩක් හොඳයි. ඉතින් අපි පුතා එයාවත් යාළු කරගත්තා. ඉතින් හස්බන්ඩ් එක්ක පුතත් එක්ක මේ විදිහට එළියට ඇවිල්ලා ඇත්තටම මම ලොකු නිදහසක් හිතට මේ වෙලාවේ ලබා ගන්න ගමන් තමයි ඉන්නේ. මං ආසම කෑම එකක් කන ගමන් නිදහසේ හස්බන්ඩ් එක්ක ටිකක් කතා කරන ගමන් පුතාට ටිකක් වෙනසක් නේ මේක. ඉතින් එයාත් හැමදාම මාත් එක්ක ගෙදරම ඉන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මං එයාටත් මේ විදිහේ වෙනස් විදිහේ දවසක් අනිවාර්යෙන්ම හස්බන්ඩ් එක්ක කතා කරලා අරගෙන දෙනවමයි.
මං හිතනවා මගේ වීඩියෝස් බලන ඔයාලා මේ වීඩියෝ එකටත් ගොඩක් ආස වෙයි කියලා. ඇත්තටම ඔයාලගේ ආදරේ මට ගොඩාක් වටිනවා. ඔයාලගේ ලස්සන ආදරණීය කමෙන්ට්ස් හරිම ආදරෙන් මම බාර ගන්නවා. ඔයාලා මොන දේ කිව්වත් මගේ අතුනුත් වීඩියෝස් ඇතුලේ පුංචි පුංචි වැරදි සමහරක් විට වචන කතා කරනකොට පුංචි පුංචි දේවල් වෙනවා ඇති. ඉතින් ඒවට මට සමා වෙන්න. මම හිතනවා මාත් එක්ක මේ විදිහට හැමදාම ඔයාලා ඉඳීවි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්කම ඔයාලට ලස්සන වීඩියෝස් මගේ පුංචි පවුල ඇතුලේ මම කරන දේවල්, එතකොට මම මගේ ස්කින් එකට කොන්නෙට කරන දේවල්, ඒ දේවලුත් එක්කම ලස්සන වීඩියෝස් ඔයාලට අනිවාර්යෙන්ම ඉස්සරහටත් අරගෙන එනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න. මේ විදිහේ ලස්සන දවසක්, ලස්සන පැය කිහිපයක් කොහොම හරි ඔයාගේ පවුලයත් එක්ක කතා කරලා ඔයා වෙනුවනුත් හොයාගන්න. ඒක හිතට මම හිතනවා මේ මොහොත තුළ ලොකු සැනසීමක් ගෙනත් දෙනවා කියලා. ඉතින් මේ ප්ලේස් එකට යන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, මේ තැන ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මං හරියටම ප්ලේස් එක තියෙන තැන ඔයාලට හොයලා බලලා අහලා අනිවාර්යයෙන්ම කියන්නම්. හරිම ලස්සන තැනක්. ඔයාලා කැමති විදිහේ ස්වභාවික බව ගොඩාක් ඉස්මතු කරන හරි ලස්සන තැනක්. මම හිතනවා ඒකත් හිත නිදහස් කරගන්න ගොඩාක් උදව් වෙයි කියලා. ඉතින් මේක ප්‍රොමෝෂන් එකක්වත් මට කවුරුත් කියන්නවත් කියලා නෙමෙයි. මේ කියන්නේ මගේ අදහස් කියන්නේ මම ඒක විඳපු නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් කැමති නම් එතෙන්ට යන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලා වෙනදා කියනවා විදිහටම සතුටින් පරිස්සමෙන් ලස්සනට ඉන්න.